ලෝකෙ තියෙන ඕනම ප්‍රශ්නයක් ඉංග්ලිෂ් වලින් අහන ප්‍රධාන පාඩමේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයා පළවෙනි වීඩියෝ එක බලන්න නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ. අනික කොට කාදරෙන් අපි ඔයාලට මතක් කරනවා පළවෙනි වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ අපි දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තමයි අපි මූලික ඉගෙනීම් ටික කරන්නේ. ඉතින් ඒක බලලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ මේ සම්පූර්ණ පාඩමම ඔයාගේ ඔළුවට පරිපූර්ණ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මේ ආදරණීය ඉල්ලීම ඔයාලට මතක් කරනවා ඔයා පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් අපි මේ වීඩියෝ එකේ හතරවෙනි අවස්ථාවට යන්නේ. අපි මුලින්ම සාමාන්‍ය ප්‍රශ්නවාචී වාක්‍යයක් නිර්මාණය කරන විදිහ ඉගෙන ගත්තා. ඊට පස්සේ WH question එකක් නිර්මාණය කරන විදිහ ඉගෙන ගත්තා. ඊට පස්සේ model verb එකක් එක්ක කොහොමද question එකක් නිර්මාණය කරන්න කියලා ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ අපි අර මුලින් ඉගෙන ගත්ත WH question පද prepositions වචන මේ වගේ දේවල් එකතු කරලා විවිධ අර්ථයෙන් කොහොමද ප්‍රශ්නවාචී වාක්‍ය නිර්මාණය කරන්න කියන එක. දැන් ස්ට්‍රක්චර්ස් ගැන වට අවබෝධයක් තියෙන නිසා මම මෙතනදී උදාහරණ එක්ක කතා කරගෙන යනවා. පළවෙනි එක තමයි what short of මෙයාගේ තේරුම තමයි කුමන ආකාරයේද නැත්නම් මොන ආකාරයේද. දැන් බලන්න තේරුම වෙනස් වෙලා තියෙනවා short of කියන කැලලත් එක්ක. what කියන්නේ කුමක්ද කියන එකනේ. නමුත් මෙතනදී කුමන ආකාරයේද මොන ආකාරයේද කියන අදහසයි තියෙන්නේ. අපි උදාහරණ කිහිපයක් බලමු. ඔබ අහන්න කැමති මොන වගේ සංගීතයක්ද? ඒ කියන්නේ මොන ආකාරයේ සංගීතයක්ද කියන එකනේ අහන්නේ. What sort of music do you like to listen to? What sort of music do you like to listen to? ඉතින් මේක ඔයාලට තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. එයා මොන වගේ පුද්ගලයෙක්ද? අපි යනවා ඊළඟ එකට. ඒ තමයි what kind of තේරුම තමයි මොන වර්ගයේද නැත්නම් කුමන වර්ගයේද කියන එක. මේක නම් නිතරම භාවිතා වෙන එකක් නිසා මතක තියාගන්න. what kind of මොන වර්ගයේද නැත්නම් කුමන වර්ගයේද. අපි උදාහරණ කිහිපයක් බලමු. ඔයාට මොන වර්ගයේ කෝපි එකක්ද ඕන? What kind of coffee would you like? What kind of coffee would you like? මෙන්න මේ විදිහට මොන වර්ගයේද කුමන වර්ගයේද කියලා ප්‍රශ්න කරන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන් what kind of. ඉතින් මේක ඔයාලට තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාර් එකක්ද? කමෙන්ට් එකක් දැම්ම නම් අපි යමු ඊළඟ එකට. ඊළඟ එක තමයි what brand of මෙයාගේ තේරුම තමයි මොන වෙළඳ සන්නාමයේ යටතේද නැත්නම් මොන බ්‍රෑන්ඩ් එකේද කියලා අහන්නේ. අපි මොකක්ද දැක්කේ ඊට පස්සේ අහන්නේ ඒක මොන බ්‍රෑන්ඩ් එකේද? ඒකට මේක පාවිච්චි කරන්න පුළුවන්. what brand of අපි උදාහරණයක් බලමු. ඔයා දැන් පාවිච්චි කරන්නේ මොන බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකක්ද? What brand of phone are you using right now? What brand of phone are you using right now? ඉතින් මේක ඔයාලට තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා සාමාන්‍යයෙන් මිලදී ගන්නේ මොන වෙළඳ සන්නාමයේ සෝදන කුඩුද? කමෙන්ට් එකක් දැම්ම නම් අපි යමු ඊළඟ එකට. ඊළඟ එක තමයි what else තේරුම තමයි වෙන මොනවද නැත්නම් තව මොනවද. what else පාටියට වෙන මොනවද අවශ්‍ය වෙන්නේ? what else do you need for the party? වෙන මොනවද තව මොනවද. ඉතින් මේක තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ව්‍යාපෘතිය ගැන ඔහු තව මොනවද කිව්වේ? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි where else
තේරුම තමයි වෙන කොහෙටද? වෙන කොහෙටද? නැත්නම් තව කොහේ නම්? තව කොහේ නම්? අපි උදාහරණයක් බලමු. මේ භාණ්ඩය හොයාගන්න අපිට වෙන කොහේ හරි යන්න පුළුවන්ද? මේ භාණ්ඩය හොයාගන්න අපිට වෙන කොහේ හරි යන්න පුළුවන්ද? Where else can we go to find this item? Where else can we go to find this item? මෙන්න මේ විදිහට වෙන කොහෙද? තව කොහෙද? මෙන්න මේ අදහස කියන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන් where else. මේක තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යතුරු ටික වෙන කොහේ හරි බැලුවද? ඔයාගේ යතුරු ටික වෙන කොහේ හරි බැලුවද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි when else. when else. when else. තේරුම තමයි වෙන කවද්ද? නැත්නම් වෙන කවදද? අපි උදාහරණයක් බලමු. මේ සතිය හම්බ වෙන්න ඔයාට වෙන කවද්ද නිදහස් වෙලාවක් තියෙන්නේ? මේ සතිය හම්බ වෙන්න ඔයාට වෙන කවද්ද නිදහස් වෙලාවක් තියෙන්නේ? When else are you free to meet this week? When else are you free to meet this week? වෙන කවද්ද කියලා අහන්න ඔයාට මේක භාවිතා කරන්න පුළුවන්. When else. මේක තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මට මේ දීමනාව වෙන කවද්ද ගන්න පුළුවන්? මට මේ දීමනාව වෙන කවද්ද ගන්න පුළුවන්? ඔයා කමෙන්ට් එකක් දැම්ම නම් අපි යනවා ඊළඟ එකට. ඊළඟ එක තමයි who else. who else. වෙන කවුද? වෙන කවුද? who else. අදරෑ ආහාරයට වෙන කවුද එන්නේ? නැත්නම් අදරෑ කෑමට වෙන කවුද එන්නේ? Who else is coming to the dinner tonight? Who else is coming to the dinner tonight? වෙන කවුද? මෙන්න මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ රහස ගැන වෙන කවුද දන්නේ? මේ රහස ගැන වෙන කවුද දන්නේ? ඔය කමෙන්ට් එකක් දැම්ම නම් අපි යන් ඊළඟ එකට. ඊළඟ තමයි whom else. whom else. තේරුම තමයි වෙන කාටද? වෙන කාටද? අපි උදාහරණයක් බලමු. ඔයා රැස්වීමට වෙන කාටද ආරාධනා කළේ? ඔයා රැස්වීමට වෙන කාටද ආරාධනා කළේ? Whom else did you invite for the meeting? Whom else did you invite for the meeting? වෙන කාටද? Whom else? මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ සඳහා මම වෙන කාගෙන්ද උදව් ඉල්ලන්නේ? මේ සඳහා මම වෙන කාගෙන්ද උදව් ඉල්ලන්නේ? කමෙන්ට් එකක් දැම්ම නම් අපි යමු ඊළඟ එකට. How far? How far? How far කියලා කියන්නේ කොපමණ දුරක්ද? නැත්නම් කොච්චර දුරටද? කොපමණ දුරක්ද නැත්නම් කොච්චර දුරටද? මෙතන ඉඳන් දුම්රිය ස්ථානයට කොච්චර දුරද? මෙතන ඉඳන් දුම්රිය ස්ථානයට කොච්චර දුරද? How far is the railway station from here? How far is the railway station from here? කොපමණ දුරක්ද එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට කොච්චර දුරයිද කියලා අහන්න how far කියන එක භාවිතා කරන්න පුළුවන්. මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ පැවරුම කොච්චර දුරට ඉවර කළාද? ඔයාගේ පැවරුම කොච්චර දුරට ඉවර කළාද? වා කමෙන්ට් එකක් දැම්ම නම් අපි යමු ඊළඟ එකට. How long? How long? කොපමණ කාලයක්ද? නැත්නම් කොච්චර වෙලාවක්ද? How long? කොපමණ කාලයක්ද? කොච්චර වෙලාවක්ද? කොළඹට යන්න කොච්චර කාලයක් ගත වෙයිද? කොළඹට යන්න කොච්චර කාලයක් ගත වෙයිද? How long will it take to reach Colombo? How long will it take to reach Colombo? කොපමණ කාලයක්ද? කොච්චර වෙලාවක්ද කියන්නයි how long කියන එක අපි භාවිතා කරන්නේ. මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ නගරේ වාසය කරලා කොච්චර කාලයක් වෙනවද? ඔයා මේ නගරේ වාසය කරලා කොච්චර කාලයක් වෙනවද? කොහොමද මේක හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. දැන් අපි කතා කරන පදේ තමයි how often. How often? කොපමණ වාරයක්ද? එහෙම නැත්නම් කොච්චර වරක්ද?
කොපමණ වාරයක්ද නැත්නම් කොච්චර වරක්ද? ඔයා කොපමණ වාරයක් ජිම් එකට යනවද? ඔයා කොපමණ වාරයක් ජිම් එකට යනවද? How often do you go to the gym? ඉතින් මේක තේරෙනවා නම් මෙන්න මේ වාක්‍යය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කොපමණ වාරයක් ඊමේල් පරීක්ෂා කරනවද? ඔයා කොපමණ වාරයක් ඊමේල් පරීක්ෂා කරනවද? ඔයා කමෙන්ට් එකක් දැම්ම නම් අපි යනවා ඊළඟ එකට. How many? How many? කීයක්ද? කීයක්ද? එතනදී මතක තියාගන්න මේ how many කියන එක පාවිච්චි කරන්නේ ගණන් කළ හැකි දේවල් සඳහා. ඉලක්කමෙන් ගණන් කරන්න පුළුවන් නම් විතරයි how many පාවිච්චි කරන්නේ. ඔයාට සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද? ඔයාට සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද? How many brothers and sisters do you have? How many brothers and sisters do you have? කීයක්ද කියන එකයි මේකේ තේරුම. මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපිට ටිකට් පත් කීයක් බුක් කරන්න අවශ්‍යයිද? අපිට ටිකට් පත් කීයක් බුක් කරන්න අවශ්‍යයිද? කමෙන්ට් එකක් දැම්ම නම් අපි යනවා ඊළඟ එකට. How much? How much? තේරුම තමයි කොච්චර ප්‍රමාණයක්ද? දැන් how many කියන එකයි how much කියන එකයි එකම අර්ථය තමයි. නමුත් මේකේ වෙනසක් තියෙනවා. කොපමණ ප්‍රමාණයක්ද? ගණන් කළ නොහැකි දේවල් සඳහා තමයි මේ how much එක දාන්නේ. how many එක දාන්නේ ගණන් කරන්න පුළුවන් ඒවට. how much එක දාන්නේ ගණන් කළ නොහැකි දේවල් සහ මිල ගණන් ගැන විමසන්නයි මේ how much එක දාන්නේ. ගණන් කරන්න බැරි නම් ඒත් how much එක දාන්න පුළුවන්. මිල ගණන් ගැන අහනකොටත් how much එක පාවිච්චි කරන්න පුළුවන්. මේ කලිසමේ මිල කීයද? How much does this shirt cost? How much does this shirt cost? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා දිනකට ජලය කොච්චර ප්‍රමාණයක් පානය කරනවද? ඔයා දිනකට ජලය කොපමණ ප්‍රමාණයක් පානය කරනවද? මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ තමයි how deep. How deep. How deep කියලා කියන්නේ කොපමණ ගැඹුරක්ද කියන එක. කොපමණ ගැඹුරක්ද? How deep. මේ පිහිනුම් තටාකේ කොච්චර ගැඹුරුද? මේ පිහිනුම් තටාකේ කොච්චර ගැඹුරුද? How deep is this swimming pool? How deep is this swimming pool? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපිට මේ වල කොපමණ ගැඹුරකට කඩන්න අවශ්‍යද? අපිට මේ වල කොපමණ ගැඹුරකට කඩන්න අවශ්‍යද? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එක තමයි how tall. How tall. මේකේ තේරුම තමයි කොපමණ උසක්ද? කොපමණ උසක්ද? මෙතනදී අදහස් වෙන්නේ මිනිසුන්, ගොඩනැගිලි, ගස් ආදී කියන එක. මිනිසුන්, ගොඩනැගිලි, ගස් ආදී පිළිබඳව විමසනකොට මේ තේරුමෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. කොපමණ උසක්ද? ඔයාගේ බාල මල්ලි දැන් කොච්චර උසද? ඔයාගේ බාල මල්ලි දැන් කොච්චර උසද? How tall is your younger brother now? How tall is your younger brother now? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. නගරයේ තියෙන ඒ ගොඩනැගිල්ල කොච්චර උසද? නගරයේ තියෙන ඒ ගොඩනැගිල්ල කොච්චර උසද? ඒක හැදුවා නම් දැන් අපි යමු ඊළඟ එකට. How old? How old? තේරුම තමයි වයස කීයද? කොපමණ පැරණිද? මේ අර්ථ දෙක සඳහාම මේක භාවිත වෙනවා. දැන් ගොඩක් අය දන්නේ වයස ගැන අහන්න විතරයි. නමුත් කොපමණ පැරණිද කියලා අහන්නත් මේ how old කියන එක භාවිත කරනවා. ඔයාගේ දරුවගේ වයස කීයද? How old are your children? How old are your children? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කාර් එක කොච්චර පැරණිද? ඔයාගේ කාර් එක කොච්චර පැරණිද? ඒක හැදුවා නම් අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි how wide. How wide. තේරුම තමයි කොපමණ පළලක්ද? කොපමණ පළලක්ද? මේ මාර්ගයේ පළල කොච්චරක්ද? මේ මාර්ගයේ පළල කොච්චරක්ද? How wide is this road? How wide is this road? කොපමණ පළලක්ද? How wide? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේ රෙදි කෑල්ල කොපමණ පළලට කපන්න ඕනද? මම මේ රෙදි කෑල්ල
කොපමණ පළලට කපන්න ඕනද? අපි යනවා ඊළඟ එකට. How many times? How many times? තේරුම තමයි වාර කීයක්ද? ඔයා මහනුවර ගිහින් තියෙන වාර ගණන කීයද? ඔයා මහනුවර ගිහින් තියෙන වාර ගණන කීයද? How many times have you been to Kandy? How many times have you been to Kandy? කොපමණ වාරයක්ද? ඒක තමයි මේකේ අර්ථය. මේක හදන විදිය තේරෙනවා නම් මෙන්න මේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේක ඔයාට කී සැරයක් කියන්න ඕනද? මම මේක ඔයාට කී සැරයක් කියන්න ඕනද? ඔයක කමෙන්ට් එකක් දැම්ම නම් දැන් අපි යමු ඊළඟ එකට. At what time? At what time? තේරුම තමයි කුමන වෙලාවටද නැත්නම් කීයටද? කුමන වෙලාවටද නැත්නම් කීයටද? හෙට කාර්යාලය විවෘත කරන්නේ කීයටද? හෙට කාර්යාලය විවෘත කරන්නේ කීයටද? At what time does the office open tomorrow? At what time does the office open tomorrow? කුමන වෙලාවටද කීයටද කියන එකයි මේකේ තේරුම. At what time? මේක නිතරම පාවිච්චි වෙන එකක්. මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපිට කීයට විතර ගෙදරින් පිටත් වෙන්න වෙයිද? අපිට කීයට විතර ගෙදරින් පිටත් වෙන්න වෙයිද? අපි යනවා ඊළඟ එකට. In what way? In what way? කුමන ආකාරයකින්ද නැත්නම් කොහොමද කියන එකයි මොන මාර්ගයෙන්ද මොන ක්‍රමයෙන්ද කියන එකයි මේකේ තේරුම. In what way? මේ කාරණේදී මට ඔයාට උදව් කරන්න පුළුවන් මොන ආකාරයෙන්ද? මේ කාරණේදී මට ඔයාට උදව් කරන්න පුළුවන් මොන ආකාරයෙන්ද? මොන විදිහටද? In what way can I help you with this? In what way can I help you with this? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ සැලැස්ම පැරණි එකෙන් වෙනස් වෙන්නේ මොන විදිහටද? මේ සැලැස්ම පැරණි එකෙන් වෙනස් වෙන්නේ මොන විදිහටද? ඔයා කමෙන්ට් එකක් දැම්ම නම් අපි යනවා ඊළඟ එකට. ඔයාටත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ආසද? එහෙනම් PH Spoken English විසින් සම්පාදිත මේ පොත ඔයා ළඟ තියෙන්නම ඕනේ. දැම්ම පොතක් වෙන් කරගන්න කළු සුද්දා ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. දැන් අපි කතා කරන්නේ in which way? In which way? මොන ක්‍රමයටද? කොයි විදිහටද? මොන ක්‍රමයටද? කොයි විදිහටද? අපි උදාහරණයක් බලමු. අපි මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳගන්න පුළුවන් කොයි විදිහටද? අපි මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳගන්න පුළුවන් කොයි විදිහටද? In which way can we solve this problem quickly? In which way can we solve this problem quickly? කුමන ආකාරයටද මොන ක්‍රමයටද කියන එකයි මේකේ තේරුම. මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ මොන ක්‍රමයටද? මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ මොන ක්‍රමයටද? අපි යනවා ඊළඟ එකට. In what manner? In what manner? තේරුම තමයි මොන ආකාරයෙන්ද? මොන ආකාරයකින්ද? කුමන හැසිරීමකින්ද? මේ අර්ථ දෙක සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. මොන ආකාරයකින්ද? කුමන හැසිරීමකින්ද? මම කළමනාකරු එක්ක කතා කළ යුත්තේ කුමන ආකාරයකින්ද? In what manner should I speak to the manager? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. උත්සවය පවත්වනු ලබන්නේ මොන ආකාරයකින්ද? උත්සවය පවත්වනු ලබන්නේ කුමන අයුරින්ද? එහෙම නැත්නම් උත්සවය පවත්වනු ලබන්නේ මොන අයුරින්ද? ඔයා කමෙන්ට් එකක් දැම්මනම් අපි යමු ඊළඟ එකට. In which manner? In which manner? තේරුම තමයි කුමන ආකාරයටද කුමන පිළිවෙලටද? කුමන පිළිවෙලටද? අපි මේ ෆයිල් ටික සකස් කරන්න ඕන මොන පිළිවෙලටද? අපි මේ ෆයිල් ටික සකස් කරන්න ඕන මොන පිළිවෙලටද? In which manner do we need to arrange these files?
In which manner do we need to arrange these files? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. එයා පාඩම පැහැදිලි කරේ මොන ආකාරයටද? එයා පාඩම පැහැදිලි කළේ මොන ආකාරයටද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි for what purpose? For what purpose? තේරුම තමයි කුමන අරමුණක් සඳහාද? එහෙම නැත්නම් මොන කාරණාවටද? ඔයා මේ උපකරණය මිලදී ගත්තේ මොන අරමුණක් සඳහාද? ඔයා මේ උපකරණය මිලදී ගත්තේ මොන අරමුණක් සඳහාද? For what purpose are you buying this equipment? For what purpose are you buying this equipment? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා ඊයේ කාර්යාලයට ගියේ මොන කාරණාවටද? ඔයා ඊයේ කාර්යාලයට ගියේ මොන කාරණාවටද? අපි යනවා ඊළඟ එකට. With what? With what? තේරුම තමයි කුමකින්ද? මොකක් එක්කද? මොනවයින්ද? මෙන්න මේ අර්ථයන් සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. With what? කුමකින්ද? මොකක් එක්කද? නැත්නම් මොනවයින්ද? මම මේ කිලිටි මාක් එක පිරිසිදු කරන්න ඕන මොකෙන්ද? මම මේ කිලිටි මාක් එක පිරිසිදු කරන්න ඕන මොකෙන්ද? With what should I clean this dirty mark? With what should I clean this dirty mark? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඒක හදන්න ඕන මොනවයින්ද? මම ඒක හදන්න ඕන මොනවයින්ද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි on what? On what? තේරුම තමයි කුමක් මතද? නැත්නම් මොකක් උඩද කියන එක. කුමක් මතද? මොකක් උඩද? ඔයාගේ දුරකථනයේ තිබ්බේ මොන මේසෙ උඩද? ඔයාගේ දුරකථනයේ තිබ්බේ මොන මේසෙ උඩද? On what table did you leave your phone? On what table did you leave your phone? මොකක් මතද මොකක් උඩද කියන එකයි මේකේ තේරුම. මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ තීරණය ගන්නේ මොකක් මත පදනම්වද? ඔයා මේ තීරණය ගන්නේ මොකක් මත පදනම්වද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි under what? Under what? තේරුම තමයි මොන තත්වයක් යටතේද? මොන තත්වයක් යටතේද? කා යටතේද? මොන තත්වයක් යටතේද? එහෙම නැත්නම් කා යටතේද? මට මුදල් ආපසු ලබාගත හැක්කේ මොන කොන්දේසි යටතේද? මට මුදල් ආපසු ලබාගත හැක්කේ මොන කොන්දේසි යටතේද? Under what conditions can I get a refund? Under what conditions can I get a refund? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේක සිදුුනේ කුමන තත්වයක් යටතේද? මේක සිදුුනේ මොන තත්වයක් යටතේද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි under which. Under which. Under which. තේරුම තමයි කුමන එක යටතේද? නැත්තම් කුමන කාණ්ඩයේ යටතේද? දේවල් කීපයක් අතරින් මොකක් යටතේද කියලා අහන්න තමයි මේක භාවිතා කරන්නේ. Under which. under කියන්නේ යට කියන එක. මේ පොත අයත් වෙන්නේ මොන කාණ්ඩයේ යටතේද? මේ පොත අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? මොන කාණ්ඩයේ යටතේද? Under which category does this book fall? Under which category does this book fall? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපිට මේ රක්ෂණය ලබා ගන්න පුළුවන් මොන ප්‍රතිපත්ති යටතේද? අපිට මේ රක්ෂණය ලබා ගන්න පුළුවන් මොන ප්‍රතිපත්ති යටතේද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි into what. into what. තේරුම තමයි මොකක් තුලටද? මොනවා ඇතුළටද? මොකක් තුලටද?
මොනව ඇතුළටද? මේ තේරුම් දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. into what? මම මේ උණු වතුර ටික වක් කළ යුත්තේ මොකක් තුලටද? into what should I pour this hot water? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේක පරිවර්තනය කරන්න අවශ්‍ය මොන භාෂාවටද? ඔයාට මේක පරිවර්තනය කරන්න අවශ්‍ය මොන භාෂාවටද? අපි යනවා ඊළඟ එකට. ඊළඟ තමයි on to what? on to what? තේරුම තමයි මොකක් මතටද? මොනව උඩටද? මොකක් මතටද? මොනව උඩටද? මම මේ තීන්ත ආලේපනය කරන්න ඕන කුමන මතු පිටක් මතටද? මම මේ තීන්ත ආලේපනය කරන්න ඕනේ කුමන මතු පිටක් මතටද? onto what surface should I apply this paint? onto what surface should I apply this paint? මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ ෆයිල් ටික කොපි කළේ මොන උපාංගයේ මතටද? අපි දැන් කතා කරන්නේ upon what? upon what? තේරුම තමයි මොකක් මතද මොකක් උඩද කියන එක. ටිකක් විධිමත් හේතුමක් වුණත් වාචිකව පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. ඔයා මේකට අත්සන් කළේ මොන එකඟතාවයේ උඩද? ඔයා මේකට අත්සන් කළේ මොන එකඟතාවයේ උඩද? upon what agreement did you sign this? upon what agreement did you sign this? මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා ඔය කියන කාරණාව කියන්නේ මොකක් මත පදනම්වද? ඔයා ඔය කියන කාරණාව කියන්නේ මොකක් මත පදනම්වද? අපි යනවා ඊළඟ එකට. through what? through what? තේරුම තමයි කුමක් හරහාද මොකක් මැදින්ද? කුමක් හරහාද මොකක් මැදින්ද? අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මොන ක්‍රමය හරහාද? අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මොන ක්‍රමය හරහාද? through what channel can we apply for this? through what channel can we apply for this? අපි යනවා ඊළඟ එකට. close to what? close to what? තේරුම තමයි මොන එකකට ළඟින්ද නැත්නම් කුමන එකකට ළඟින්ද? මොනවට ආසන්නේන්ද? කුමකට ආසන්නේන්ද? මොනවාට ආසන්නේන්ද? මෙන්න මේ අර්ථයන් සඳහා මේක යොදා ගන්න පුළුවන්. අපිට මේක කතා කරලා සෙට් කරගන්න පුළුවන් මොන ගානට කිට්ටුවෙන්ද? අපිට මේක කතා කරලා සෙට් කරගන්න පුළුවන් මොන ගානට කිට්ටුවෙන්ද? close to what price can we negotiate this? close to what price can we negotiate this? අපි යනවා ඊළඟ එකට. near what? near what? තේරුම තමයි කුමක් අසලද මොකක් ළඟද? කුමක් අසලද මොකක් ළඟද? near කියන්නේ ළඟ කියන එකනේ. මම බස් එකකින් බහින්න ඕන මොන ස්ටේෂන් එක ළඟද? මම බස් එකකින් බහින්න ඕන මොන ස්ටේෂන් එක ළඟද? near what station should I get down from the bus? near what station should I get down from the bus? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා දැන් ඉන්නේ හරියටම මොකක් ළඟද? ඔයා දැන් ඉන්නේ හරියටම මොකක් ළඟද? අපි යනවා ඊළඟ එකට. beyond what? beyond what? තේරුම තමයි කුමන සීමාවෙන් ඔබටද? මොකක් ඉක්මවාද? කුමන සීමාවෙන් ඔබටද? මොකක් ඉක්මවාද? කඩේ වහන්නේ මොන වෙලාවෙන් පස්සේද? නැත්නම් මොන ටයිම් එකකින් එහාටද? ඒකනේ මේ අහන්නේ. beyond what time is the shop closed? beyond what time is the shop closed? අපි යනවා ඊළඟ එකට. across what? across what? තේරුම තමයි කුමක් හරහාද මොකක් පහු කරලාද? කුමක් හරහාද නැත්නම් මොකක් පහු කරලාද?
ඔයා වාහනේ පැදගෙන ගියේ මොන පාලම හරහාද? ඔයා වාහනේ පැදගෙන ගියේ මොන පාලම හරහාද? Across what bridge did you drive? Across what bridge did you drive? In front of what? මොකද මේකේ තේරුම? In front of what? කුමක් ඉදිරි පිටද? නැත්නම් මොනව ඉස්සරහද? කුමක් ඉදිරි පිටද? නැත්නම් මොනව ඉස්සරහද? ඔයා බයික් එක නැවැත්තුවේ මොන කඩේ ඉස්සරහද? ඔයා බයික් එක නැවැත්තුවේ මොන කඩේ ඉස්සරහද? In front of what shop did you park the bike? In front of what shop did you park the bike? ඊළඟ තමයි over what? Over what? කුමක් මතින්ද? නැත්නම් කුමක් සම්බන්ධයෙන්ද? කුමක් මතින්ද? කුමක් සම්බන්ධයෙන්ද? Over what? ඔයා එන්නේ මොන පාලම උඩින්ද? ඔයා එන්නේ මොන පාලම උඩින්ද? Over what bridge are you coming? Over what bridge are you coming? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. උන් දෙන්න මරාගන්නේ මොන ප්‍රශ්නේ උඩද? උන් දෙන්න මරාගන්නේ මොන ප්‍රශ්නේ උඩද? ඔයාටත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ආසද? එහෙනම් PH Spoken English විසින් සම්පාදිත මේ පොත ඔයා ළඟ තියෙන්නම ඕනේ. දැම්ම පොතක් වෙන් කරගන්න කළු සුද්දා ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. For what? For what? තේරුම තමයි කුමක් සඳහාද මොකටද? කුමක් සඳහාද කියන අර්ථයටත් මොකටද කියන අර්ථයටත් ඔයාලා මේක භාවිතා කරන්න පුළුවන්. මේ for කියන එකේ තේරුම තමයි සඳහා කියන එක. ඒ නිසා කුමක් සඳහාද කියන අර්ථය තමයි එන්නේ. ඔයා ඔය සල්ලි වියදම් කළේ මොකටද? ඔයා ඔය සල්ලි වියදම් කළේ මොකටද? For what did you spend that money? For what did you spend that money? ඔයාට මේක තේරුණා නම් මෙන්න මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මට මේ ස්තුති කරන්නේ මොකටද? ඔයා මට මේ ස්තුති කරන්නේ මොකටද? ඊළඟට අපි කතා කරන්නේ after what? After what? තේරුම තමයි කුමකින් පසුද? එහෙම නැත්නම් මොකක් වුණාට පස්සේද? After what? මොන ෆිල්ම් එකකින් පස්සේද අපි කන්න යන්නේ? මොන ෆිල්ම් එකකින් පස්සේද අපි කන්න යන්නේ? After what movie are you going to eat? After what movie are we going to eat? මේක ඔයාලට තේරෙනවා නම් මෙන්න මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන් කීයෙන් පස්සේද? ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන් කීයෙන් පස්සේද? ඊළඟට අපි කතා කරන්නේ before what? තේරුම තමයි කුමකට පෙරද? නැත්නම් මොකකට කලින්ද? කුමකට පෙරද නැත්නම් මොකකට කලින්ද? මම මේක සබ්මිට් කරන්න ඕන මොන දවසට කලින්ද? Before what date should I submit this? Before what date should I submit this? මේක ඔයාලට තේරෙනවා නම් මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කඩේ අරින්නේ කීයට කලින්ද? ඔයා කඩේ අරින්නේ කීයට කලින්ද? ඊළඟට අපි කතා කරන්නේ out of what? Out of what? තේරුම තමයි කුමකින් සාදා ඇද්ද නැත්නම් මොනවයින්ද? මේක හදලා තියෙන්නේ මොකෙන්ද මොනවයින්ද? මේ අදහස් සඳහා භාවිතා කරන්න පුළුවන් out of what? Out of what? මේ බෑග් එක හදලා තියෙන්නේ මොන මැටීරියල් එකකින්ද? Out of what material is this bag made? මේක ඔයාලට තේරෙනවා නම් මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ කෑම එක හැදුවේ මොන වයින්ද? ඔයා මේ කෑම එක හැදුවේ මොන වයින්ද? ඊළඟට අපි කතා කරන්නේ
about what? about what? කුමක් ගැනද නැත්නම් මොකක් ගැනද? තේරුම තමයි කුමක් ගැනද නැත්නම් මොකක් ගැනද. මේ about කියන්නේ ගැන කියන අදහසනේ. ගැන. කුමක් ගැනද මොකක් ගැනද? උන් දැන් මොකක් ගැනද කතා කරන්නේ? උන් දැන් මොකක් ගැනද කතා කරන්නේ? About what are they talking now? About what are they talking now? About what are they talking now? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ටීචර් වාට බැන්නේ මොකක් ගැනද? ටීචර් වාට බැන්නේ මොකක් ගැනද? මේවා හදනකොට මතක තියාගන්න අදාළ ටෙන්ස් එක මොකක්ද කියලා දැන් බලන්න. මේ වාක්‍ය ගත්තොත් මේක අතීත කාලේ. එහෙනම් අතීත කාලේ did කියන helping verb එක භාවිතයෙන් තමයි වාක්‍ය නිර්මාණය කරන්න ඕනවා. දන්නවනේ ඒක. හරි. ඊළඟට අපි කතා කරන්නේ about whom. about whom. තේරුම තමයි කා ගැනද නැත්නම් කවුරු ගැනද? කා ගැනද නැත්නම් කවුරු ගැනද? about whom. ඔයා දැන් ඔය කා ගැනද කතා කරන්නේ? ඔයා දැන් ඔය කා ගැනද කතා කරන්නේ? about whom are you speaking? About whom are you speaking right now? About whom are you speaking right now? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. බොස් ඇහුවේ කා ගැනද? බොස් ඇහුවේ කා ගැනද? ඊළඟට අපි කතා කරන්නේ near whom. near whom. තේරුම තමයි කා අසලද නැත්නම් කා ළඟද? කා අසලද නැත්නම් කා ළඟද? near whom. near කියන්නේ ළඟ කියන එක දැන් ඔයා දන්නවා. ක්ලාස් එකේ ඔයා කා ළඟින්ද වාඩි වෙලා ඉන්නේ? ක්ලාස් එකේ ඔයා කා ළඟින්ද වාඩි වෙලා ඉන්නේ? near whom are you sitting in the class? near whom are you sitting in the class? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කාගේ වාහනේ ළඟින්ද ඔයාගේ කාර් එක නැවැත්තුවේ? ඔයා කාගේ වාහනේ ළඟින්ද ඔයාගේ කාර් එක නැවැත්තුවේ? ඊළඟට අපි කතා කරන්නේ for whom. for whom. තේරුම තමයි කා වෙනුවෙන්ද? කා වෙනුවෙන්ද නැත්නම් කාටද? කා වෙනුවෙන්ද නැත්නම් කාටද? ඔයා මේ gift එක ගන්නේ කාටද? ඔයා මේ gift එක ගන්නේ කාටද? For whom are you buying this gift? For whom are you buying this gift? මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ රස කෑම එක හැදුවේ කා වෙනුවෙන්ද? ඔයා මේ රස කෑම එක හැදුවේ කා වෙනුවෙන්ද? කොහොමද මේක හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. දැන් අපි කතා කරන්නේ from where. from where. තේරුම තමයි කොතැනින්ද? එහෙම නැත්නම් කොහෙන්ද? කොතැනින්ද කොහෙන්ද? මේ වගේ දේවල් අපිට නිතර කියන්න වෙනවනේ. ආන්න වෙනවනේ. කොතැනින්ද කොහෙන්ද? ඔයා මේ කමිසේ ගත්තේ කොහෙන්ද? ඔයා මේ කමිසේ ගත්තේ කොහෙන්ද? From where did you buy this shirt? කොතැනින්ද කොහෙන්ද? මේක තේරුණා නම් මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා ඔහොම වීඩියෝ එක පෝස්ට් කරලා කියලා කමෙන්ට් එකක් දාන්න. මට ටවුන් එකට යන්න බස් එකක් අල්ලගන්න පුළුවන් කොහෙන්ද? මට ටවුන් එකට යන්න බස් එකක් අල්ලගන්න පුළුවන් කොහෙන්ද? මේක හදන විදිහ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පාඩම අහගෙන යනකොටම ඔයාලට මේ උත්තර ටිකක් දාන්න පුළුවන් නම් තමයි වඩා වටින්නේ. මොකද ඒතර ඒ කොටස තේරුම් අරගෙන තමයි ඊළඟ කොටසට යන්නේ. මම එක කොටසක් කියලා ඉවරනාට පස්සේ ඒකට අදාළ කරන උත්තරේ ඒ වෙලෙම දාන්න. ඒතර තමයි ඔයාගේ දැනුම ඒකත් එක්කම ඉම්ප්‍රූව් වෙමින් ඉස්සරහට යන්නේ. ඔයාටත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ආසද? එහෙනම් PH Spoken English විසින් සම්පාදිත මේ පොත ඔයා ළඟ තියෙන්නම ඕනේ. දැම්ම පොතක් වෙන් කරගන්න කළු සුද්දා ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. දැන් අපි කතා කරන්නේ from home. from home. තේරුම තමයි කාගෙන්ද? කාගෙන්ද? කාගේද නෙමෙයි කාගෙන්ද? මේ පාර්සලේ ලැබුණේ කාගෙන්ද? From whom did you get this parcel?
From whom did you get this parcel? කාගෙන්ද කියලා අහන්නයි මේ from whom එක භාවිතා කරන්නේ. මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේකට පර්මිෂන් එක ගන්න ඕනේ කාගෙන්ද? මම මේකට පර්මිෂන් එක ගන්න ඕනේ කාගෙන්ද? ඊළඟ එක තමයි to whom. to whom තේරුම තමයි කාටද කා වෙතද. කාටද එහෙම නැත්නම් කා වෙතද. මම මේ ලියුම බාර දෙන්න ඕන කාටද? මම මේ ලියුම බාර දෙන්න ඕන කාටද? To whom should I hand over this letter? To whom should I hand over this letter? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මැසේජ් එක යවුවේ කාටද? ඔයා මැසේජ් එක යවුවේ කාටද? ඊළඟ එක තමයි with whom. with whom තේරුම තමයි කා සමගද නැත්නම් කා එක්කද කා කැටුවද. මේ ඕනම අර්ථයක් සඳහා with whom කියන එක භාවිතා කරන්න පුළුවන්. ඔයා ට්‍රිප් එක යන්නේ කාත් එක්කද? ඔයා ට්‍රිප් එක යන්නේ කාත් එක්කද? with whom are you going on the trip? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ ගැන කතා කළේ කා එක්කද? ඔයා මේ ගැන කතා කළේ කා එක්කද? ඊළඟට අපි කතා කරන්නේ how do you do? how do you do? තේරුම තමයි ඔයාට කොහොමද? ඔයාට කොහොමද? සාමාන්‍යයෙන් ප්‍රථම වරට කෙනෙක් හමුුණාම විධිමත්ව කොහොමද කියලා අහන්නවාට මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් සුබ පැතීමක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. හෙලෝ කොහොමද? ඔබ මුණ ගැහිම සතුටක්. Hello, how do you do? I am pleased to meet you. Hello, how do you do? I am pleased to meet you. මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. කොහොමද? මම හොඳින් ඉන්නවා. ස්තුතියි. කොහොමද? මම හොඳින් ඉන්නවා. ස්තුතියි. ඊළඟ තමයි how fast. how fast තේරුම තමයි කොපමණ වේගෙන්ද. කොපමණ වේගෙන්ද නැත්නම් කොච්චර ස්පීඩ් එකකින්ද. මේ අර්ථයන් සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. ඔයා කාර් එක පැදගෙන ගියේ කොච්චර ස්පීඩ් එකකින්ද? ඔයා කාර් එක පැදගෙන ගියේ කොච්චර ස්පීඩ් එකකින්ද? How fast were you driving the car? How fast were you driving the car? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ වැඩේ කොච්චර ඉක්මනින් ඉවර කරන්න පුළුවන්ද? ඔයාට මේ වැඩේ කොච්චර ඉක්මනින් ඉවර කරන්න පුළුවන්ද? ඊළඟට අපි කතා කරන්නේ how was. how was තේරුම තමයි කොහොම තිබුණද නැත්නම් කොහොම වුණාද. ඔයාගේ සතියන්තය කොහොමද තිබුණේ? ඔයාගේ සතියන්තය කොහොමද තිබුණේ? How was your weekend? How was your weekend? කොහොමද මේක ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඊරා ෆිල්ම් එක කොහොමද? ඊරා ෆිල්ම් එක කොහොමද? ඊළඟට අපි කතා කරන්නේ how soon. how soon තේරුම තමයි කොපමණ ඉක්මනින්ද නැත්නම් කොච්චර ඉක්මනින්ද. කොච්චර ඉක්මනින්ද how soon. ඔයාට කොච්චර ඉක්මනින් මෙතනට එන්න පුළුවන්ද? ඔයාට කොච්චර ඉක්මනින් මෙතනට එන්න පුළුවන්ද? How soon can you come here? How soon can you come here? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට results කොච්චර ඉක්මනින් ලැබෙයිද? ඔයාට results කොච්චර ඉක්මනින් ලැබෙයිද? ඊළඟ තමයි how about. කොහොමද? යමක් කරන එක කොහොමද කියලායි මේකෙන් අහන්නේ. අපි දැන් කෝපි එකක් බිව්වොත් කොහොමද? අපි දැන් කෝපි එකක් බිව්වොත් කොහොමද?
How about a cup of tea now? How about a cup of tea now? කොහොමද මේක ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අද හවස බීච් එකට ගියොත් කොහොමද? අද හවස බීච් එකට ගියොත් කොහොමද? කොහොමද මේක හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපි කතා කරන්නේ how tall. How tall. තේරුම තමයි කොපමණ උසද? නැත්නම් කොච්චර උසද? අපේ ටීම් එකේ ඉන්න ප්ලේයර් කොච්චර උසද? How tall is the player in our team? How tall is the player in our team? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ අල්මාරිය කොච්චර උසට තියෙන්න ඕනේද? ඔයාට මේ අල්මාරිය කොච්චර උසට තියෙන්න ඕනේද? ඊළඟට අපි කතා කරන්නේ how can. How can. තේරුම තමයි කොහොමද පුළුවන්? නැත්නම් කොහොමද කරන්නේ? කොහොමද පුළුවන්? මේ අර්ථයන් සඳහා තමයි මේක පාවිච්චි වෙන්නේ. How can. මට මේකට ඔයාට උදව් කරන්නේ කොහොමද? මට මේකට ඔයාට උදව් කරන්නේ කොහොමද? How can I help you with this? How can I help you with this? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපිට මේ ප්‍රශ්නය එකතු වෙලා කොහොමද විසඳ ගන්න පුළුවන්? අපිට මේ ප්‍රශ්නය එකතු වෙලා කොහොමද විසඳ ගන්න පුළුවන්? කොහොමද මේක හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. දැන් අපි කතා කරන්නේ how hard. How hard. තේරුම තමයි කොච්චර අමාරුයිද? නැත්නම් කොපමණ අමාරුයිද? කොච්චර තදින්ද? මෙන්න මේ අර්ථයන් සඳහා how hard කියන එක භාවිතා කරන්න පුළුවන්. How hard. මේ වතාවේ එක්සෑම් එක කොච්චර අමාරුයිද? මේ වතාවේ එක්සෑම් එක කොච්චර අමාරුයිද? How hard is the exam this time? How hard is the exam this time? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කොච්චර මහන්සිලා වැඩ කරනවද? ඔයා මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කොච්චර මහන්සිලා වැඩ කරනවද? කොච්චර අමාරුයිද කියන එක තමයි මේකේ මූලික අර්ථය. ඊළඟ තමයි how old. How old. තේරුම තමයි වයස කීයද? කොච්චර පරණද? මේ අර්ථයන් දෙක සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක දැන් කොච්චර පරණද? ඔයාගේ ෆෝන් එක දැන් කොච්චර පරණද? How old is your phone now? How old is your phone now? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ලබන මාසෙට ඔයාට වයස කීයක් වෙනවද? ලබන මාසෙට ඔයාගේ වයස කීයක් වෙනවද? ඊළඟ තමයි how deep. How deep. තේරුම තමයි කොපමණ ගැඹුරුද? කොච්චර ගැඹුරුද කියන එක. මේ ළිඳේ වතුර කොච්චර ගැඹුරුද? මේ ළිඳේ වතුර කොච්චර ගැඹුරුද? How deep is the water in this well? How deep is the water in this well? ඊළඟ තමයි how high. How high. කොපමණ උසද? කොච්චර උඩටද? කොපමණ උසද නැත්නම් කොච්චර උඩටද? අන්නර කන්ද කොච්චර උසද? අන්නර කන්ද කොච්චර උසද? How high is that mountain? How high is that mountain? මේක කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට කොච්චර උඩට පායින්න පුළුවන්ද? ඔයාට කොච්චර උඩට පායින්න පුළුවන්ද? ඊළඟ තමයි how funny. How funny. කොච්චර විහිළු සහගතද? නැත්නම් hina යනව නේද? මෙන්න මේ අර්ථයන් සඳහා how funny කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ තිබ්බ ෆිල්ම් එක කොච්චර hina යන එකක්ද? ඊළඟ තිබ්බ ෆිල්ම් එක කොච්චර hina යන එකක්ද? How funny was that movie last night? How funny was that movie last night? මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න.
මිනිහා එහෙම කතා කරනකොට කොච්චර hina යනවද? ඊළඟ තමයි how stupid. how stupid. කොච්චර මෝඩ වැඩක්ද? කොච්චර මෝඩද? මෙන්න මේ සඳහා how stupid කියන එක භාවිතා කරන්න පුළුවන්. මගේ wallet එක අමතක වෙලා යන්න තරම් මම කොච්චර මෝඩයෙක්ද? මගේ wallet එක අමතක වෙලා යන්න තරම් මම කොච්චර මෝඩයෙක්ද? How stupid of me to forget my wallet. How stupid of me to forget my wallet. මේක කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අන්නර වැරද්ද කොච්චර මෝඩ එකක්ද? අන්නර වැරද්ද කොච්චර මෝඩ එකක්ද? ඊළඟට අපි කතා කරන්නේ how should. how should තේරුම තමයි කොහොමද කරන්න ඕනේ? කොහොමද කළ යුත්තේ? කොහොමද කළ යුතු? මේ ඕනම අර්ථයක් සඳහා how should කියන එක භාවිතා කරන්න පුළුවන්. මූලික අර්ථය තමයි කොහොමද කළ යුතු. මම මේ ඊමේල් එකට කොහොමද රිප්ලයි කරන්න ඕනේ? මම මේ ඊමේල් එකට කොහොමද රිප්ලයි කරන්න ඕනේ? How should I reply to this email? How should I reply to this email? මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපි මේ තත්ත්වය කොහොමද හැන්ඩල් කරගන්න ඕනේ? අපි මේ තත්ත්වය කොහොමද හැන්ඩල් කරගන්න ඕනේ? ඊළඟට අපි කතා කරන්නේ would you mind. would you mind කරුණා කරලා පුළුවන්ද කියන එකයි මේකේ අදහස. කෙනෙක්ගෙන් ඉතා කාරුණිකව උදව්වක් හෝ ඉල්ලීමක් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතාමත් කාරුණිකව උදව්වක් හෝ ඉල්ලීමක් කරන්න. පුළුවන්ද කියන එක තමයි මූලික අර්ථය. පුළුවන් නම් කරුණා කරලා දොර වහනවද? පුළුවන් නම් කරුණා කරලා දොර වහනවද? Would you mind closing the door please? Would you mind closing the door please? කොහොමද මේක ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මට මේ බෑග් එක උස්සන්න පුළුවන් උදව්වක් කරනවද? මට මේ බෑග් එක උස්සන්න පුළුවන් උදව්වක් කරනවද? කොහොමද මේක ඉංග්‍රීසි වලින් අහන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ කෙනාට මොකද හිතෙන්නේ? ඔයාගේ වටිනා අදහස, ඔයාගේ හිතරෙන අවංක අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන අපතක කරන්න එපා. ඒ වගේම ඔයා මේක ඉගෙන ගත්තා වගේම තවත් කෙනෙකුට මේක ෂෙයා කරලා ඒ අයටත් උගන්වන්න සලස්සන එක ඔයාගේ යුතුයකමක්, ඔයාගේ වගකීමක්. ඒ නිසා ඔයා දන්න ගෲප්ස් වලට, ඔයාගේ යාළුවන්ට, ඔයාගේ දරුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ අයටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක් හදලා දෙන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයත් ඉංග්‍රීසි කතා කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් අනිවාර්යෙන්ම ක්ලික් කරලා තියාගෙන ඉන්න. ඉතින් මේ විදිහටම ඔයාට වැදගත් වෙන ඉංග්‍රීසි කතා කරන්න ඕන කරන සුපිරිම වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනටම ඔයාව බලන්න එන්නම්. ඒ වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. See you later.